සියලු දෙනාම ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඔයාලා මගේ YouTube channel එක දැනටමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ ඔයාලා අපේ අලුත් වීඩියෝ බලන්න ආස නම් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. අම්මට සිරි අන්න අතන පම්පෝරි ජනක ඉන්න. ගිහින් බලන්න ඕන මූ මොකද්ද කරන්න කියලා. ජනක උඹ ඔබනෝ වගේනේ. මොනවා බං බොච්චර ඔබන්නේ ෆෝන් එකේ. ඔබන්නද බන් දේවල් නැත්තේ උඹ දන්නේ නැද්ද? මට අලුත් කෑල්ලක් සෙට් වුණානේ. අනේ අක්කෝ උඹ එදත් වගේ අදත් අපිට බොරු කියපන්. උඹට ඉතින් හැමදාම කෑලි සෙට් වෙනවනේ. අනේ ඵලයන් බන් යන්න. උඹ දන්නවයි මට කෑල්ලක් සෙට් වුණා යකෝ සුපිරි. අම්මට සිරි සුපිරි. ඉඳපන්. මෙන්න බං කෑල්ලකින් කෝල් එකක් එනවා. හෙලෝ බබා ඔයා මොකද කරන්නේ? මට සිරි මූට හරි ගිහිපු කාලයක් යකෝ. අපිටවත් නැති කෑලි උඹට සෙට් වෙලා. එහෙම තමයි යකෝ. හරි ඔහොමම කරගෙන ඵලයන්කෝ. හරි බං. එහෙනම් මං යනවා බං. මගේ සුදු නෝන එන්නේ කිව්වා හම්බෙන්න. දැන් උඹට අපිට වඩා සුදු නෝන ලොකුනානේ. හරි ඵලයන්කෝ. එහෙනම් මාත් යනවා බං. හරි. අම්මට සිරි අර අතන ඉන්නේ කසුනේ නේද? මම මොකක් කරනවද දන්නේ මෙතෙන්ට වෙලා තනියම ඉඳගෙන ගිහිල්ලා බලන්න ඕන. උඩ පැන මොකක් කරනවද? අඩෝ මොකක් බං කරන්නේ උඩ පැන? නෑ බං අර බං ඉස්කෝලේ තියෙන්නේ අර උඩින් පනින එක. අන්න ඒකට බං පුරුදුනේ. දිනන්නත් එපා. ඒකට මිස මම බැලුවා යකෝ අහේ ඉඳලා එද්දිම මෙතන ඉඳන් උඩ පැනවල මක්කයි කරන්නේ කියලා. මං අර කියපු එකට තමයි බං වෙන මක්කටේ මං නිකන් උඩ පනින්නේ. ඔබ හිතුවා මට පිස්සු වෙයි කියලා. ඒ ගින්නා උඹට මං බඩුවක් කියන්නේ. කියපන් මොකද්ද උඹගේ බඩුව? අද මං උදේ වත්ත පැත්තේ යද්දි මට පම්පෝරි ජනක හම්බුණා. ඌ ඉතින් හැමදාම ඉතින් පම්පෝරි බං කෙලින්නේ. ඌ මට කිව්වා තව කෑල්ලක් සෙට් උනායි කියලා. ඕකත් බොරුවක් වෙන්නේ නැති. අම්මෝ ඕක තනිකර පත ගෙලින්නේ බං. ඕක මටත් තනිකර බොරු තමයි කියලා තියෙන්නේ. ඌ මට කිව්වා බං ඌට තියෙයිකෝ ඇපල් ෆෝන් එකක්. මාළ දෙකක් තියෙයි කිව්වා. මං ගාව කොහෙදයි උඹ ළඟේ මාළේ කියලා. ඌ කිව්වා ගෙදර එක්කුව තියලා ආවේ. බලපන් කෙලින්ම බොරු මාට්ටුනේ නේ බං. ඔව් බං. ඕක නම් පම්පෝරියෙන්ම තමයි. ජනකල කොහොමද පම්පෝරි බං? බොරුමයි කියන්නේ. අඩෝ බං දැන් හවසුත් වෙලා බං. එහෙනම් අපි දෙන්නේ යමන් ගෙදරනේ. නැත්තම් අපේ අම්මගෙන් හොඳ වයින් අහගන්න හැටි. හරි බං එහෙනම් අපි දෙන්නේ යමන් ගෙදර.